සඳහාකෝ සාහාකෝ කුන්දහස පළමු පරිච්ඡේදය සුබ ලකුණ. සඳහාකෝ දුවන්නට උපන්න අපන්නකි. ඇගේ මව නිතරම කීවේ ඇය ඇවිදින්න ඉගෙන ගන්නවාට වඩා ඉක්මනින් දුවන්න ඉගෙන ගන්නු ඇති බවයි. 1954 වසරේදී අගෝස්තු මාසයේ එක්ස්ටරා උදෑසනක හැඳ පැළඳගෙන ගත් වහාම සඳහාකෝ පාරට දිව ගියාය. ඇගේ තද කළු පැහැති හිස කේස් වලට ජපානයේ උදා හිරු රැස් වැටි ඒවා දුඹුරු පාටින් දිලිසෙන්නට විය. නිල් අහසේ එකම එක වලාකුළක් හෝ නොවිය. එය සුබ ලකුණකි. සඳහාකෝ සෑම විටම සුබ ලකුණු ගැන විශ්වාසයක් තිබීය. ඇගේ සොයුරියත් සොයුරන් දෙදෙනාත් ඒ වන විටත් කොරෝනා වලට ගුළු වී නිදමින් සිටියාය. ඇය සොයුරු මහා සීරෝ වෙත පැන උහුසොලවෙමින් කෑගසුවාය. කම්මැලියා නැගිටිනවා අද සාමයේ දවස. මහා සොයුරෝ ගිරෙව්වේය. ඈනුමක් ඇරියේය. තව බොහෝ වේලාවක් නිදන්නට ඔහුට ඌමනාය. වයස අවුරුදු 14ක් ඕනෑම පිරිමි ළමයෙක් මෙන් හොඳට කන්නටද ඔහුට ඌමනා විය. පදමට ඉදෙන බෝජි දැන්මූ සුප් හැලියේ සුවඳ ඉව කරමින් මහා සීරෝ නැගිට්ටේ. මිත්සුයි හා ඊජීට එවිටම අවදි වූහ. ඊජීට ඇඳුම් ඇඳ ගන්නට සඳහාකෝ උදව් වූවාය. ඔහුට අවුරුදු 6ක් වුවත් සමහර වෙලාවට මේස් එකක් නැත්තම් කමිසයක් නැති කර ගනී. සඳහාකෝ ඉන්පසුව කොරෝනාව නව ඇඳ ඇතිරිල් සකස් කළාය. ඇගේ නංගි මිත්සුයි අවුරුදු 9කි. ඇය අක්කාට ඒ වැඩේට උදව් වූවාය. සුලි සුළඟක් මෙන් කුස්සියට කඩා වැටුණු සඳහාකෝ කෑගසුවාය. අයියෝ අම්මේ අනේ ඉක්මනින්ට කානිවල් එකට යන්න ඕනේ. උදේ කෑම තාම නැද්ද? අම්මා සිටියේ බත් සහ සුප් සමග මේසයට ඇරීම සඳහා රාවු පෙති ගසිමිනි. ඇය සඳහාකෝ දෙස තද බැල්මක් හෙළුවාය. ඔයාට දැන් අවුරුදු 11යි. ඔයා මීට වැඩිය තේරෙන්න ඕනේ. ඒකට කානිවල් එකක් කියන්න හොඳ නැහැ. අපි හැම අවුරුද්දේම අගෝස්තු 6 වෙනිදා අපේ නගරයට පරමාණු බෝම්බ දාපු වෙලාවේ මැරුණු අය සිහි කරන ඒක අනුස්මරණ දිනයක්. ගේ පිළිකන්නේ සිට පැමිණි සසාකි මහත්මයා එය තහවුරු කළේය. ඒක හරි සඳහාකෝ චාන්. ඔයා ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ නරක දවසේ ඔයාගේ අත්තම්මාත් මැරුණා. ගරු කරනවා ඔබාචාන්ට. හැම උදේකම මං එයාගේ ආත්මය වෙනුවෙන් යාඥා කරනවා. ඒකෙන් මං දැන් හරි සතුටින් ඉන්නේ. සඳහාකෝ කීවේය. හරි දැන් අපි යමු. දැන් යාඥා කරන්න වෙලාව. ඇයගේ පියා කීවේය. සසාකි පවුල කුඩා අත්තාලය අසලට රොකූහ. රන්වන් පාට රාමුවක බහා තිබෙන ඔබාචාන්ගේ ඡායාරූපයක් එහි තිබෙනවා. සිවිලිම දෙස බැලුවේ ඇගේ ආච්චි අම්මාගේ ආත්මය අල්තාරයට ඉහළින් පාවෙමින් තිබේදයි කියා බලන්නටය. සඳහාකෝ චාන් සසාකි මහතා තේනු හඬකින් කීවේය. සඳහාකෝ වහාම හිස පහත් කරගත්තාය. නොසන්සුන් වූ ඇගේ පා ඇඟිලි නලියන්නට විය. සසාකි මහතා කතා කරන්නට ඌවේය. ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ආත්මවලට සතුට හා සාමය පැතුවේය. ඔහුගේ බාබර් සාත්තුවට ස්තුති කළේය. අගනා දරු පිරිසකට ස්තුති කළේය. පරමාණු බෝම්බ ගෙන එන ලියුම්කේමියා රෝගයෙන් තම දරු පවුල බේරා දෙන ලෙස යාඥා කළේය. වසර 9කට පෙර හිරෝෂිමා පරමාණු බෝම්බය හෙළුණු ලැබුවේය. ඒත් අදටත් බොහෝ දෙනෙක් ඒ රෝගය නිසා මරණයට පත් වෙති. එක්තරා වර්ගයක විෂ විකිරණයක් මුළු වායුගෝලයටම පිපිරී ගොස් ඇත. ඒවා මිනිස් ශරීරය තුළ දිගු කාලයක් තැන්පත් වී තිබේ. සඳහාකෝ උදේ ආහාරය ඌබත් සහ සුප් ශබ්ද නගමින් ගිල දමන්නට ඌවාය. බඩගිනි මකරුන් මෙන් කෑම කන ගැහැණු ළමයින් ගැන කතන්දර කියන්නට මහා සීරෝ පටන් ගත්තේ. සඳහාකෝ ඔහුගේ උපහාස කතා ඇසෙන්නට නැත. ඇය මතක් කරමින් සිටියේ පසුගිය වර්ෂයේ සාමයේ දිනය ගෙවුණු ආකාරයයි. සංගීතය, මල් වෙඩි හා විශාල ජනකායට ඇය බොහොම කැමතියි. සඳහාකෝ තවමත් ඒ පැරණි රස කෑමවල රස දැනේ. අනෙක් සැමටම කලින් ඇය ආහාර ගැනීම අවසන් කළාය. පුටුවෙන් පැන්න වේගයට මේසේ කොනක ඔළුව වද්දා ගත්තාය. වයසට සැල්ලන උසක්ද පැනදීමට සූදානම් දිගු පායු ගෙලයක්ද ඈ සතු විය. එන්න මිට්සුයි චාන් අපි පිඟන් සෝදමු. එතකොට අපට ඉක්මනට යන්න පුළුවන්. ඇය කීයාය. කුස්සිය පිටිසිදු කර අවසන්ය. සඳහාකෝ ඇගේ කොණ්ඩේ රතු පාටින් රිබන් මලක් ගැට ගැසුවාය. නොවිසිනිසිල්ලෙන් දොරකඩ සිටගත්තාය. සඳහාකෝ චාන් අම්මා මුදු ලෙස කතා කළාය. අපි 4:00 වෙනකම් පිටත් වෙන්නේ නෑ. යන වෙලාව වෙනකම් සද්ද නැතුව වාඩි වෙලා ඉන්න. සඳහාකෝ තමමි වැදුරේ ඉඳගත්තේ තට් ශබ්දයක් නගමිනි.
දෙමාපියන් ඉක්මනට ගෙන යන්නට මොකක් කරලාවත් හරියන්නේ නැති පාටයි. ඇය වාඩි වී ඉන්න අතරේ ලොම් පිරුණු මකුළුවෙක් කාමරය හරහා ගමන් කරන්නට ඌවේය. මකුළුවා යනු සුබ ලකුණකි. දවස සතුටුදායක වෙන බව දැන් සඳහා කෝට ස්ථිරය. ඇය කෘමියා පරිස්සමෙන් සිය දෑතටගෙන කාමරයෙන් පිටතට දැමුවාය. ඒක මහ මෝඩ කතාවක්. මකුළුවා කොහෙන්ද වාසනාව ගේන්නේ? මහා සීරෝ කීවේ. හරි ඔයා බලන්නකෝ සඳාකෝ උද්‍යානයෙන් යුතුව කීවේය. සඳාකෝ පළමු පරිච්ඡේදය අවසන් දෙවන පරිච්ඡේදයෙන් හමුවෙමු.